දිට්වා සුලිකුණාටුව නිසා රට තුළ සිදු වූ දැවැන්ත විනාශයෙන් පීඩාවට පත් වූ ජනතාව නගා සිටුවීමේ අරමුණින් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම සිය අගෝස්තු සංචාරයේදීම අමතර 20/20 තරඟ කීපයක් ක්‍රීඩා කිරීමට එකඟ වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මිද සිල්වා මහතා නිල වශයෙන් ඊයේ ප්‍රකාශයට පත් කළා. ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ තරඟාවලිය සඳහා අගෝස්තු මාසයේදී ඉන්දීය කණ්ඩායම මෙරටට පැමිණෙන අතර එම සංචාරයේදීම මෙම අමතර T20 තරඟ ක්‍රීඩා කිරීමට නියමිතයි. මේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අසීරු අවස්ථාවේදී ඉන්දීය කණ්ඩායම දැක් වූ සුවිශේෂ සහයෝගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සහන අරමුදල් රැස් කිරීම වෙනුවෙන්ම දෙසැම්බර් මාස අගදී T20 තරඟ දෙකක් පැවැත්වීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබුණද කෙටි කලක් තුළ විකාශනයක් සොයා ගැනීමට අපහසු වූ බැවින් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බවයි වාර්තා වෙන්නේ. අගෝස්තු මාසයේ පැවැත්වෙන මෙම අමතර තරඟ මගින් ලැබෙන මුළු ආදායම ප්‍රවර්ධනයේ සුලිකුණාටුවෙන් පීඩාවට පත් වූ ප්‍රදේශ යලි නගා සිටුවීමේ කටයුතු සඳහා විශාල ශක්තියක් වනු ඇත. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත සිය විශේෂ ස්තුතිය පළ කර තියෙනවා. තවද ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන කණ්ඩායම සමගින් පන්දුවාර 20/20 තරඟ 3ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර එංගලන්ත කණ්ඩායම සමගින්ද මෙරටදී තවත් 20/20 තරඟ 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.